ගමේ පන්සල ආධාර පිටස මරණාසන්න සමිතිය විසින් මෙහෙයවනු ලබන සල්පිල් වෙන්දේසියයි මේ ආරම්භ කිරීම සූදානම් වන්නේ. සල්පිල් වෙන්දේසිය අතරතුර විමර්ශකතර මුද්‍රා නාට්‍යයක්ද උපවිත ගෙනීමට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දැනුම් දෙනවා. සල්පිල් කටයුතු සිදු කර ගැනීම සඳහා මම මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා හිතවන කවි ඔස්කාර් රණේක සහ සාහිත්‍ය විචාරක ගුණේට අවස්ථාව ලබා ගන්න ලෙස. ගුණේ මල්ලි ඔබලාව වෙන්න ඕන. කියන්නේ පින්වත් දිනෙක යෝ කිය තැන ඉවරයි. එහෙනම් කියනවා නේද? අපි කල්පින පණ ගන්නකලින් මේ පණ ගමුනේ. හවුද? මරණාධාර සමිතියේ සභාපතිතුමාගේ අවසරයි ඔබ දැන් අවසරයි. කවියක් කියනද කවියක්? මරණාධාර සමිතියේ පින්වතේලක් ඒ උනාට යටින් ගේම දෙයිද තරක් හොඳදී හොඳ ගුණදී හෙවි අපේ තරම් අනේ ඉතින් අපි දන්නේ නැති කොරණේ තරක් කියන්නේ කොහොමද කොරගේලා පැත්තේලා පිළිවෙලකට බඳියා කියලා පන්තියේ ඒවත් පිළිවෙලට ගන්නවා කලින් කියලා උඩින් පින්නේ ගොමියක් වරකට පවුලේ පාවලාද දෙයිනේ කියලා ගොමියක් දෙනවා ලංසුවා ඒ පොරේ ඔය මොකද කරන්නේ කොපියක් කියන්නේ ඒක අපේ නම තමයි පන්තිය පුරන්නේ දැන් ඔය මොනගේලා පිළිවෙලට ගන්නවා කියන රුපියල් 20ක් අරගෙන ආවා. කල්පිලේ බඩු තරගෙන නාට්‍යයක් කළාමයි යන්න ඕන. මොනවා හරි අරගන්න ඕන රුපියල් 20ට අදලා. කවුද මන්නේ එහා ගමේ පරිලනෝය ගන්නවා ඔක්කොමද විලක් කරලා ආඩේ විමලම අදින දෙන රස අලුව මාත්‍රයක් දෙයිනේ කියලා දෙනවා ලංසුවා රුපියල් 20යි රුපියල් 50යි රුපියල් 30යි දවරයි હા කවුදියක් මේක ඇදගෙන තුන්වරයි තුන්වරයි කියපුවාම කල්පිලේ ඉවරයි නේ ඔය ඔක කවුදියක් ඇදගෙන යනවා ඊළඟ බාහිර දාම චතර ඊළඟට තියෙනවා රස පදුමුලා අදින විදින කමට පොඩ යුද්ධ මහතම නීති බණ්ඩාර මුතියාන්සේලාගේ දීකිරි ගෙදර රාජි නවර දෙයිනේ කියලා අත්‍යල්මන් ලංසුවන් රුපියල් 20යි. රුපියල් 20 රුපියල් 30යි. රුපියල් 30යි රුපියල් 500 අම්මා මේ සුබරේ ඔය අදින් තිබුණා කවිය සුබරේට කවියක් තියෙනවා ගන්නට හිතුණානෝ සුමලෙට මේ කතු මුල ඕඩිය පැනමා ඕකගේ ඇලපාමුල ගනින් මල්ලි සල්ලි දීලා රස කතු මුල ඕඩියට දැම්මොතින් පදකට එනවනේ බල ඔය පොරේ ගියා රුපියල් ඔක තමයි කරන නේද ඒකේ ඔය ඉලා බාහිරව ගතන අපේ ආරච්චි මහත්තයා මේ අවස්ථාවේදී කල්පිලෙට සපත් වුණා. අපේ ආරච්චි මහත්තයා ගැන කියවනම් තියෙන්නේ මොකක්ද?
ආමුවේ බල තියාගන්න. අවසර අපේ ආරච්චි මහත්තයෝ. අපේ ආරච්චි මහත්තයා ගැන කියනවා නම් ඉතින් මේ අර බෙදුකන ගයෙන් එහා පැත්ත ඉපදිලා මේ රජරට ඇවිල්ලා ඒකවල හැබැයි පරිගම පාලනය කරමින් අපේ ආරච්චි මහත්තයා ඇත්තටම මේ ගමට ආනපුරයන් නේ නැතුව ගමේ උද්‍යානයේ ගමන ලකුණක් වань කියලා. ඒකනේ අපෝ පිටා අපෝ. ආරච්චි මහත්තයා ඇවිල්ලා ඉන්න වෙලාවේ අපේ දරුවක් ඉතල වෙලා පොඩක් ඉඳෝ. ආරච්චි මහත්තයෝ වර්ණාගාර සම්පේ කියන්නේ ගමකට ලොකු සම්පතක්. වාහනයේ කොල්ලේ වැඩි කියලා ඉයට රෑ යනවා අතෝ. කවියක් තුන කවියක්. ඔව් කවියක් තුනවා. මරණය මේ කොයි මොහොතේද කියනෝ බැරි ඊගාවට ආරච්චිනේ වෙන්කරි සල්පෙල් බඩු තුනෝතින් තමයි හරි අනේ උඹන් මට දීලා යොත් හරි ධර්මයේ යන පුළුවන් දිනවා ඒ ආරච්චි මහත්තයා ඇවිල්ලා ඔහොම බඩුවක් ගන්නවා කියන්නේ Jadi dari kan awal dari mobil, kalau ini kan, oke dari mana? Iya dari itu. වැඩි කරලා කියන්නේ වැඩි නම් කාල් දෙන්නේ ඔය මක්වක් කරනවා. කියන්නේ වැඩි කරලා දෙන්නේ නෑ ලංසුවා. පොඩි එක නම් හදාගන්න බෑ. ඒක අනිවාර්යයි. අයි පරාද ඕනේ යාළුවෝ. දෙනවා සාවා දෙනවා. 1 2 3 උඩට ගෙනියන්න කොහොමද? ගෙනියන්න කොහොමද? मुझे कोई जान तपे मुझे कोई जान तपे मुझे कोई जान तपे जान मेरे साथ मुझे कोई जान मेरे साथ मेरी जान मुझे कोई जान मेरे साथ मेरी जान ගෙනියන්න කොහොමද? වසර 10 කාලයක විශ්වවිද්‍යාලෙට මම මේ රට පාලනය කරනවා. දුන්න විතර ගියා. එයින් 10ක් පරාද. ඉතින් තමයි ඉතින් 10ක් පරාද. මේකට සම්පූර්ණ වාක්‍යය උත්තේ පොරොහිත මෙහෙම පොරොහිත සායනාද මේ රජමාණන් කියාගෙන තා මොකද මේ මහා සල්පිලාස්සේ තෙන්ට ගෙවින් පස්සේ කරේ තෝ විදුවල තා මට තවත් දෙකකට කියාගෙන බලන්න මේක සම්පූර්ණ වාක්‍යයේ විදව් ගහන විදව්නේ මෙහාර සාමෙච්චර වෙලාවට ටෙන්ඩර් එකකින් පස්සේ පොරොහිලත් එක්ක තමයි මොකද කරේ මුගුල් දඟන බබා ටෙන්ඩර් පිටිපස්සේ පොරොහිල සමග මගුල්ලන්ව මෙදෙඩල් මේ ඇවිල්ලා තුමනේ දැන්නෝනේ මෝ තෝමන දිනයිද තෝමනාගෙන ඒ මොලේ නේද කටකොන්නක් කීගෙන ඇවිල්ලා ඉන්නේ. තෝ එනවාද මේ රාජ්‍ය සභාවේ රජකුමාරයෙක් කියාගෙන? වර තෝච්චර දගෙන්න වරකට වර
මට ජීවිතය ඉවරයි. සම්පූර්ණ යාට අල්පිල බලන්න. ඔබ මෙතෙක් වෙලා මුලමුල වාසිතේ දෙමත් කරන මුලාන්ට මෙතනින් ඉවරයි. bro bro අන්නේ ඔනේ බඩේ ඉන්නේ නැත්නම් නැත්නම් නම දෙවල ඊළඟ බාහිර ගන්නට ගාලා රාජ අධියාරි උතුම් මේ ආන මාළු එමයි. අපේ මේකේ මේකට දීලා තියෙන්නේ පොලිසිය වැඩ කරන රොදයිරු මාත්. මම දැක්ක මේ පෙරේදා රොදයිරු මාත් කටාගෙන ඉන්නේ කියලා විදිහට කරලා ඉන්නවනේ මම දැන් වත්තමල රොටයි රෝගාරිය විජේ බණ්ඩාරය කල්ලේ ඔබ තේරෙන්න ගියපුවා කියලා හැවරි පිටින් දෙලි ගහන්න කණේ කියන්නේ. ඒක තමයි මේ. දෙයනේ කියලා දෙන්න බලන්නේ නම් ලංසුවා රුපියල් 20යි මල්ලි ඔබගා රුපියල් 20ක් බයිගෝනේ මේක කිඩිය රුපියල් විතර දෙනවා. හැවරි යන්නේ තමයි මම මේ මේක සල්පේ කරන්නේ. ඕලෝ 300යි යා रुपया दूंदिया किसी को तो ना ब्याज मांगेगी ආරච්චි මහත්තයා කිව්වා ගන්න ගන්න දුන්තිය නේ ආයි bro और रुपया आया बे सब बात है बच्ची 500 आयो पर रुपया का 500 आया मैं आज मांगते आगे ඕක මොකද්ද bro මේ තමයි और रुपया आया बे सब बात है बच्ची ඔය කෙල්ලාගේ දින දින පාලකම මොසාරු අනේ ගන්න ඕ ගන්න පුළුවන් උනා ආරච්චි මාත්‍යෝ ගෙහෙල්ල බං ඕනේ ඕ මුගේ और रुपया आए आवराई खाबोदी संपत मादर එන්න මේකට කියන්නේ දෙලි ගන්න. එහෙනම් ඊළඟ පාඩේ ගත්තා. ඊළඟට තියෙනවා රුපියල් 20යි ඉන්නේ යෝ නෑ ඉවරයි. වැඩක් කරගන්න දෙන්නේ නැහැ. එහෙනම් දෙන්න බලන්න. මේ අර පොඩි දෙන්නේ තමයි උතුආරගේ උඩුර ගහලා තියෙන්නේ. මම නෝකිය. දැන් ඉතින් මේක සල්පිල් කරන්නේ මේක පැතින් තියලා ඊළඟ පාඩේ ගත්තා. විශාල භාණ්ඩයක් තියෙන්නේ. ටැග් කොපිය. අන්තර්ජාලය අනාර අලුත් ටෙක්නොලොජි යුරෝපයේ ඉඳලා ගෙන්නනවාද සයිස් 10 අටි ගාපු සපත්තු යෝටු. මේක ඉතින් හරියන්නේ අපේ ආර්ථිකමත්තගේ ලෝකෙ. නෑ. ඕක හරියටම ගැලපෙන්නේ අපේ සම්පත් මාතේ කපුදෙන්නේ. බලන්න ගන්න. බලමු. ඕමල ගන්න ඕනේ ඇවිත් තමයි තාත්තගේ ආරච්චි මාත්‍යෝ යන්න බලන්නේ නම් ලංකව. හුංගා හරි හුංගා ආරච්චි ආයිලා නේද හුංගා ආයිලා රුපියල් 3000යි. ගත්තු දෙනවා අපි ආරච්චි මාත්‍යයි. සම්පත් මාතේ රුපියල් 3000ට යන්න හදන්නේ. ආරච්චි වාස්තර සමන්තෙන් ගන්න ඕනේ ලා වගේ නේ ඔබ කියන්නේ